මිනිහා කසිප්පු බොනවට වැඩි මේකගේ ආලේප. දැන් ගෑනු සුදු වෙන්න ගන්නවලු බලන්න. හැම සුදු වෙන්න ගන්නවලු. කබ්බර බහැලා ඉන්නේ. ගානවා හැම සුදු වෙන්න. ඇස්පාට කරනවා දිව්‍යාංගනාව වෙන්න. මොරගොල්ලේ ඉපදුනේ කරුමෙට. ඒ මොරගොල්ලේ කරුමෙට ඉපදිච්ච අපිට අය දෙව්ලෝ බඹලෝ යන්න මේ මනුලොව මිනිහෙක් වුණොත් ගියාකි දෙව්ලෝ බඹලෝ මිනිහෙක් හැටියට ජීවත් වුණොත් එව්ව දැන් නැහැ. අහංකාර උද්දච්ච උඩඟුකම් ඇවිල්ලා ගේ ඇතුළට ජීවිතේ විනාශ කරලා එව්වගෙන් උයන්නේ වැඩ ඇරිලා එන ගමන් රයිස් ගේන්න කියනවා කොත්තු ගේන්න කියනවා බුරියානි අරන් වරෙන් කියනවා මේකත් කූතාණ්ඩියාගේ රිලව වාගේ අරකි කියන දේම කරනවා මිසක් අය හිතලා ගැළපිලා මෙහෙම කෙරුවොත් හොඳයි තමුසෙට පිස්සුද ඔය හාල් ටිකක් ලිපේ තියලා මොන හරි හදනවා කියලා කියයිද කියන්නේ ප්‍රිය වල්ලබයානේ ප්‍රිය වල්ලබයා ඒ හින්දා එරෙහි වෙන්න අරුන්දාට හිස නැමූ ගම වදාපු අම්මට නැති ගෞරවයක් බොලන් අර කොහෙන්දෝ කඩාපාත් වෙච්ච එකට කොහෙන්ද උඹලා ඔක්කොම කූතාණ්ඩියාගේ රිලවව අය තමයි නෑ කියලා මං ඕන එක උදාහරණයක් පෙන්නන්න මොකෝ කූතාණ්ඩියාගේ රිලව කියන්නේ කූතාණ්ඩියා රිලවට නැටුම් පුරුදු කෙරුවේ කොහමද බෙර ගහලා තාලවලටද නෑ කැලේ හිටපු රිලා පැටිය අල්ලගෙන ආවා දැම්ම තුනටියට ලනුව ගත්ත කෙවිතක් අර පැත්තට විසිකුවා කරකලා මේ පැත්තට විසිකුවා කරකලා කෙවිතෙන් දුන්නා ඒ ගමන තලාපු රිලව වාගේ දැන් වැටිලා කූතාණ්ඩියාගේ මූණ දිහා බලාගෙන ඉන්නවා ඊට පස්සේ කූතාණ්ඩියා රිලවට භාෂාව හුරු කරනවා ගහපිය පිළුමක් අරකය කකුල් දෙකෙන් අල්ලා පෙරලනවා ගහපිය පිළුමක් කෝටුව අතේ තියාගෙන තමයි මේක කරන්නේ ඊට පස්සේ ගහපිය පිළුමක් කියනකොටම කෝටුව එන්න ඉස්සලා මූ ගහනවා කූතාණ්ඩියා නැටුම් පුරුදු කරුවේ එහෙම හඳුන්නේ එහෙනම් කූතාණ්ඩියාගේ හඬටත් කෙවිතටත් බයයි කූතාණ්ඩියාගේ අනපරිදි නටනවා මිස හිතුණු තැන නටන්න යනවාද බලන්නකෝ ඔය අර පාර දිගේ අරන් යනවා යන තාක් අරක පස්සේ යනවා මිසක් කඩේක කෙහෙල්කම් එල්ලලා තියනවා දැකලා අල්ලයිද වන්නම ගහයිද බඩපිළුමක් නෑ එහෙම නෑ නවත්තපු ගමන් මෙහෙම මූණ දිහා බලන්නේ කූතාණ්ඩියාගේ කෙවිත දිහා බැලුවා මූණ දිහා බැලුවා අන ලැබුණොත් ඒ අන පරිදි වැඩ කරනවා උඹලා ඔක්කොම ඒ වාගේ අනේ නෑ හඳුන්නේ මම නන්නේ කවුරු හරි එක මිනිහෙකුට හරි එහෙම හිතෙනවා නම් මන් දිහා බලාපන්කෝ බෞද්ධ දර්ශනයට අනුව ලෝක ධර්මතාවයන්ට අනුව හෙළ සංස්කෘතියට අනුව මානව ගුණයට අනුව අම්මද උතුම් බිරිඳද උතුම් කවුද උතුම් ලැජ්ජ නැතුව ගෑනු කිව්වනේ බොලන් අම්මා කියලා ඒ උතුම් අම්මව කන්නේත් ගෑනුමයි නේද දැන් අම්මා කෙනෙක්නේ අම්මා කෙනෙකුට විරුද්ධ වෙන්නේ ලේලි කියන්නේත් අම්මා කෙනෙක් නැන්දම්මා කියන්නේත් අම්මා කෙනෙක් එතකොට මේ දෙන්නනේ කාගන්නේ
ඒක කියන්නේ නෙමෙයි මං හැදුවේ. අම්මා උතුම් කියලා ඔබ කිව්වේ නැතුවාට හිතට ආවට්ටක් අම්මා උතුම්. ඒ හැඟීම ආවා. කියාගන්න අරගන්න කටපණ නැති වුණාට හැඟීම ආවා. හැබැයි අම්මා උතුම් කියලා හිතිච්ච උඹලා ආපහු බලපල්ලකෝ මුළු ජීවිතේම මහන්සි වෙලා ඒ උතුම් අම්මටද සලකන්නේ වැඩිපුර ගෑනිටද කියලා. ඈ ආමියකේ ඉන්න කොල්ලන්ගේ පඩියෙන් 700ක් එවනවා අම්මට. පඩියෙන් 700ක් අම්මට 70000ක් ගෑනිට අප්පා. ඈ බලාපියක රොඩි ගතිය. ඇත්තටම රොඩි ගතිය බලන්නකෝ. වදාපු අම්මට 700යි. ගෑනිට 70000යි. හිතුවා පස් ගහන්න දෙපැයි බොලන්. හැබැයි උතුම් අම්මා උතුම් වස්තුව පුදන විදිය ඇබල 700ට මොනා කරන්නේ? අර එක ඇමතිවරයෙක් කිව්වා 700 වැඩිත් එක්ක කියලා. 700 වැඩිත් එක්කලු මාසයකට අප්පා. පුවක් ගෙඩියම්ම 30යි. වන්නේ මේ දවස්වල පුවක් ගෙඩියක් 30යි. විත කන අම්මා කෙනෙක් වුණොත් එහෙම උන්දට විතටත් මදි. 700. බත් මාළු පිණි කණ්ඩ තියා. හැම පැත්තෙම එහෙම තමයි. ගෑනිට සාරි 10ක් ගන්නකොට අම්මට නූල් පොටක්වත් නැහැ. ගෑනිට ලක්ෂ ගණන් වියදම් කරලා බෙහෙත් ගේනකොට අම්මට රුපියල් 100ක් දීලා බෙහෙත් ටිකක් ගේන්න අරන් යන්නේ. ඒ වාගේ පව් ජීවිත තියෙනවා පුතේ අපිට. අපේ ඇතුළ විනාශ කරන මේ කෙලෙස් මාර සේනාව බුද්ධිමත්ව ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්මය නැමැති කඩුවෙන් කපලා දාන්න ඕන. ධර්මය නැමැති කගපතින් කපා විනාශ කරන්න ඕන. ඒකනේ සරියුත් මහ රහතන් වහන්සේට ධම්සෙනවියා කියන්නේ. බෞද්ධ ශාසනයේ හිටපු සම්බුදු සසුනේ හිටපු ශ්‍රාවකයන් වහන්සේලා අතර චතුර ධර්මදේශකයාණන් වහන්සේ තමයි සරියුත් හාමුදුරුවෝ. මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන කෙලෙස් සතුරම්බ ධර්මය නැමැති කඩුවෙන් විනාශ කරලා දාපු උත්තමයාණන් වහන්සේ නිසා උන්වහන්සේට කියනවා ධර්මසේනවියා කියලා. ධර්මසේනාධිපති. ඔබටත් පුළුවන් ඔබ තුල නිර්මාණය කරගන්න ධර්මයේ නැමැති සෙම්පතියෙක්. ඒ ධර්මයේ නැමැති සෙම්පතියා ලවා හිතට එන සියලුම කෙලෙස් ධර්මයන් නසා දමන්නට පුළුවන් වාග්ය තියෙන්න ඕන. වාසනාව තියෙන්න ඕන. ඒකට නිකම් බෑ. ඒකට වඩන්න ඕන පින්නතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආර්ය මාර්ග ධර්ම.